පස්සේ තමයි මම දැනගත්තේ සුවේ කොච්චර අමාරුද. ඩොක්ටර්ස්ලාට විසඳුමක් තිබුණ නැහැ මට දෙන්න. ඒගොල්ලෝ කිව්වේ බලන් ඉන්න කියලා. මා සමග සිටිනවා සුලක්ෂිකා. ඇය ප්‍රකාශ කරනවා මැයි මාසයේදී ඇය වැටීමකට ලක් වෙලා ඒ හේතුවෙන් ඇගේ උර හිසත් වැලමිටත් අතර සංදිය බිඳිලා යනවා කියලා. ඇක්සිඩන්ට් එක හින්දා මගේ මෙතනින් අත කැඩුනා. මෙතනින් නර්ව්ස් වැඩ කරන්නේ නැතුව ගියා. එහෙම වැටිලා තිබුණේ. මෙහෙම. ඒ බිඳීම හේතුවෙන් ඇයව සැත්කමකට පවා භාජනය කර තිබෙනවා. දැන් මේ ෆ්‍රැක්චර් එක එහෙමත් නැත්නම් අස්ථි බිඳීම හේතුවෙන් ඔබට පේනවා මේ එක්ස්රේ එකේ අස්ථිය බිඳිලා තියෙනවා. ඒතර මෙතනින් ගමන් කරන ස්නායුව තමයි අපි කියනවා රේඩියල් නර්ව් කියලා. මේ ස්නායුව මං ගාව තියෙන ඔපරේෂන් වාර්තාවල සඳහන් වෙනවා මෙම ස්නායුව ලොන්ජිටියුඩිනල් ටයර් එහෙම නැත්නම් දික් අතට පැලීමකට ලක් වෙලා තියෙනවා. මේ කැඩිච්ච අස්ථිය ඒ ස්නායුවේ වැදීම හේතුවෙන් ස්නායුව ආබාධයට ලක් වෙලා තියෙනවා. මේ ස්නායුවෙන් වැඩ කරන මාංශ පේශීන් දුර්වල වෙනවා. ඒක හින්දා ඇගේ රිස්ට් එක එහෙම නැත්නම් මැණික් කටුවට පහළ ඇයට අත පන නැහැ. කියන්නේ අත උස්සන්න බෑ කිසිම ක්‍රමයකින්. ඒකට ස්ට්‍රෙන්ත් එකක් දැම්ම මෙහෙම අත කෙලින් කරා. වෛද්‍යවරුන් ඇයට නිර්දේශ කර තිබෙනවා තවත් සැත්කමකට යන්නට ඕනේ. ඩොක්ටර්ස්ලා කිව්වා මට හොඳ වෙන දිනයක් එහෙම කියන්න බෑ කිව්වා. අවුරුදු 2ක් යනවා කිව්වා මේ නර්ව්ස් ආයේ හරිගස්සන්න ආයේ මේ ඔපරේට් කරන්න වෙයි කිව්වා. එතකොට මැයි 12 තමයි ඔපරේෂන් එක කරලා තියෙන්නේ. ජූනි 26 ගත්ත ස්නායු පිළිබඳ වාර්තාවේ සඳහන් වෙනවා finding shows severe right radial nerve lesion. ඒ කියන්නේ මේ ඔපරේෂන් එක කරත් තදින්ම මේ ස්නායුව ඩැමේජ් වෙලා තියෙනවා in relation to the recent injury. මේ ෆ්‍රැක්චර් එක හින්දා. එතකොට severity appears to be more than neuropraxia. ඒ කියන්නේ මේ තියෙන තත්වය නිකන් ස්නායුවක තැලීමකට වඩා එහා ගිය බරපතල තත්වයක් කියලා මේ ඔපරේෂන් එකෙන් පස්සෙත් මේ රිපෙයාර් එකෙන් පස්සෙත් කරපු ජූනි වාර්තාවේ සඳහන් වෙනවා. තව ෆිසියෝതെරපි ගියා, ඔකියුපේෂන් තෙරපි කරා. ඒ කරත් කිසිම සුවයක් තිබුණ නැහැ. Sulakshika saw her world shattered in an instant. මම මගේ වෘත්තය ටීචින් ලියන්න කරන්න බෑ, බුක් චෙක් කරන්න බෑ. මට රස්සාවට ඒක ලොකුවට බලපාලා තිබ්බා. ගෙදර වැඩ මුකුත් කන්න බොන්න බෑ. මට දකුණු අතේ මුකුත් අනාගෙන කන්න බෑ. The doctors said wait, but her spirit said believe. On the 25th of May 2025, she stepped into the solution ground. She stood before the altar and Prophet Jerome, in the name of Jesus, laid hands on her. And in that moment, God's power flowed through her arm. The unresponsive nerves sparked back to life. ඇයට හිතා ගන්නටවත් බැරි විදියට ඇගේ අත වැඩ කරන්නට පටන් අරන් තිනවා. ජේසුස් වහන්සේ තුළ සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. හාලෙලූයා. මගේ අත මිරිකලා අල්ලන්න බලන්න. අදින්නෝ. ඒ සාමාන්‍ය තත්ත්වයේ පත්තරලා තියෙනවා. මාස 4කට පස්සේ තමයි බත් ටිකක් අනාගෙන කෑවේ. සුවේ කියන එක මෙතෙන්ට ආවොත් අදම ගන්න පුළුවන්. Prophet Jerome, more than just words. එන්න ඉතින් ඇවිත් බලන්න